අම්මල කවදත් ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ දරුවන්ට හොඳම දේවල් දෙන්න. ඒ අතරට තමන්සේ ජීවිත කතාවේ අත්විදි කටුක තැන්වල ඡායාවක්වත් දරුවන්ගේ ජීවිතවලට නොවෙටෙන්න මව්වරු ප්‍රවේශම් වෙනවා. ගෙවුණු දවසක අමාය අධිකාරීද්දුව ලගතියන් ඒ කතාව මේ විදියට කියලා තිබුණා. මම මගේ ජීවිතේ හැම දෙයක්ම හම්බ කරන හැම රුපියලක්ම තියෙන හැම අඩියක්ම තියන්නේ මගේ දරුව වෙනුවෙන්. ජීවිතේට එක එක මිනිස්සු එනවා යනවා හම්බ වෙනවා හොඳ අය හම්බ වෙනවා නරක අය හම්බ වෙනවා ආදරය කරන අය හම්බ වෙනවා එයාලා අතහැරලා යනවා නමුත් හැමදාම හැම දෙයකින්ම වැරදි ගැහැණිය මගේ ජීවිතේ මට වෙච්ච දේවල් මම මගේ දරුවට වෙන්න දෙන්නේ නැහැ ඒක තමයි මගේ එකම ටාගට් එක එයාට අම්මයි තාත්තයි දෙන්නම මම ඒත් එක්කම තමන්ගේ ජීවිතේ ආදරෙන් පුරවන කෙනෙක් ගැනත් ඇය මේ විදියට කතා කරලා තිබුණා. මම සින්දුව කිව්වෙත් එයා වෙනුවෙන් මගේ ජීවිතේ ගොඩාක් දැන් වෙනකොට ලස්සන කරලා තියෙනවා. මගේ දරුවන්ගේ ජීවිතයි මගේ ජීවිතයි. යොහන් thank you.